කවුරුත් නාපු නැති තැනකට නාන්න යනවා. පාරක් හදාගෙන වෙනම ප්ලෑන් එකක් මගේ නැති තැනක පාරක් හදාගෙන නාන්න යන්නේ. හරිද? ඉතින් අත්දැකීම බෙදා ගන්න දෙන කට්ටියත් පිට කවුරුත් නෙමෙයි ගෙදර කට්ටියත් එක්ක. ඉතින් අපේ වාහන දෙක මෙතනින් එහාට යන්න ක්‍රමයක් නැහැ. හැබැයි කට්ටියත් එක්කම පාරක් හදාගෙන තියෙන වැහිලා තියෙන පාරක ඔන රිවර්ස් එකට ගහලා කොහොමද කරලා නාන් දේන්දරට යන්න මම උත්සාහ කරන්නම් මේ පාරේ පොඩ්ඩක් ගිහලා පෙන්නන්න. ඉතින් මම කියන්නේ අමාරු වැඩක්. හැබැයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ බොහොම සුළු කාලයක්. ඉතින් මම හිතනවා අපිට සතුටින් ගත කරන්න පුළුවන් හැම මොහොතම සතුටින් ගත වතුර පාරක් යනවා. ද පිරිසිදු වතුර පාරක් යනවා. ඉතින් අපි නාන්න එන්න අර ගස් ටික තියෙන දා ලස්සන පොකුණක් තියෙන්නේ. ඉතින් පොකුණට යන්න අපි ලොකු පාරක ආවා. ඇවිල්ලා අපි වාහනේ රිවර්ස් කරනවා. මේ බැරි නම් දාලා යන් ගන්නවද? ඔය පැත්තෙන් කොහෙද ගන්නේ? වාද ගන්න ඉස්සෙල්ලා. වාද ගන්න ඉස්සෙල්ලා. පාර තියෙනද පාර බැහැ සම්පූර්ණ වැහලා තියෙනනේ. ලස්සන වැඩේ. අද අත්දැකීමක්. අර ගන්න යන්නේ පස්සට. අයින් වෙන මල්ලි. ලොකු මල්ලි අයින් වෙන. ඒ අයින්ට වැඩි බං. ඔය හරවන්න දන්නේ. රිවර්ස් එකේ දෙන්නේ. මේකේ පොඩි උන්ට එන්න පුළුවන්. ඔව් ඔව්. අයියා කුණැල්ලෙද? මගෙන් එහෙම අවට අහුණොත් අපිට කියන්නේ. අන්න අපි රිවර්ස් කරන්න යන්නේ. Stay back and wait, huh? Ho, 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 ho! දෙකම එකට ගියා. ආරයල් ගන්න යන්නේ. මම පාර දන්නේ නැහැ. මම කියලා ගහින් නැහැ. කෙලින්ම පාරක් හදාගෙන යන ගමනක් අම්මට සිරි. මම මෙතන ගන්න බලද එන්නේ? අප්පච්චි මේක එල්ලෙන්න බෑ පිටාසේ. අප්පච්චි ඔය පිටාසේ එල්ලෙන්න වෙලා. අතුර පාර. මේ නමුලද? පුළුවන් දැන්? අප්පච්චි එල්ලෙන්න නගින්න පිටාසේ කියලා ඉඳ ගන්නව. උඩට ගිහලා. අප්පච්චි අමාරුයි යා කකුල වදී. ඕන ගමනක් එන්ජොයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. වටපිටම පේන්නේ කැලේ. ඉතින් අපිට හිතුණා අපි කරා. රයිට්. අයින් වතුර මඩ. ගැම්මට එන්න යන්නේ. මෙතන වදිනේ. මෙතන වදිනේ. යට වදී යට බාරක වදීද? මේ පැත්තට ගන්න එපා. දකුණට ගන්න එපා. ඔය ඇති අපි මේක පයියා. මේ පැත්තට එපා. මේ ඩලන්න. ඉන්න මං එනකම් මගේ පස්සෙන් එන්න. ඕන් ඔහොමයි. කැලේ ගිහිල්ලා නෑනේ. නෑ. තාම නෑ වෙන. හිතන්නවත්. බරි තැනකට වාහනේ ආවේ. මෙතන වලවල් නෑනේ. නෑනේ.
හරි නේ ඔමුදී. එනේ අර පැත්තෙන් ඇවිල්ලා වටින් ඇවිල්ලා අරෙන් බස්සලා මෙතනට යන්තම් ආවා. කට්ටියම යෝගේ හොඳම කතාව තියෙන්නේ නාන තැන කොහෙද කියලානේ. මේ තියෙන්නේ අපි මේ හදාගත්ත එන්න කලින් කතා කරලා. නාන තැන. හරි. ආයෙ මොනවද මෙතනින් එහාට. හරිද? ඒ තියෙන්නේ යට නෑනේ. ඇයි? කුඩල ඉන්නවද? කුඩල ඉන්නවද? අපේ නාන පොට් එක සුපිරිට තියෙනවා. ස්කිඩ්නවා වැඩි අකට මදි. රයිට්. බෑත් ස්කිඩ්නවා වැඩි ඈ. ඔය ගන්න. තල්ලුවත් එක්ක මත් තල්ලුවත් දෙන්න. රයිට්. අර ස්කිඩ්නවා වැඩි. දැන් ෆුල් කපන්න. ඩුවා. අර පැත්ත කපන්න. ඔව්. දැන් ආයෙ ෆුල් කපන්න. හරි ආයෙ කපන්න. ෆුල් කපන්න. රයිට්. මෙදාස්ටිකේට් ට්‍රැෆික් ඩියුටි කරලා පුරුදුයි. රයිට්. කැපුවා හරි වැඩි ගත්තා. එක ගම්මයි. අල්ලු. පටන් ගන්න තැන. අයිස් අවිස්සාවෙල්ල වත්ත. එතනින් එහාම පටන් ගෙන උඩින් ඇවිල්ලා අර ඉස්සලා පෙන්නපු දියැලෙන් ඇවිල්ලා යන පළාත යන පැත්ත. කෙලින්ම මෙතනින් එකොඩගම. කිරිසංග ඊට පස්සේ එකොඩගම කුම්මෝදර හන්දිය පහන ළඟ ඇත්වත්ත කෙලින්ම මේ ගඟ. කැලණි ගඟට වැටෙන්නේ. කැලණි ගඟට නේ. අපි අවිස්සාවෙල්ල ඉන්නේ හරි. අයිස් අතන් ගල්දුවාරහ එන්නේ ගඟ කෙලින්ම ගඟ හතර පැත්තකින් යනවනේ. ඔව්. කණුගල ගඟ. කණුගල පැත්ත. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මේකේ ආරම්භයේ ඕන කිලෝමීටර් 5ක්වත් නැහැ. මෙතන පටන් ගන්න පුංචි තැන පොඩි එකක්. බොහොම ළඟ. ඒ කියන්නේ හරි ලස්සනයි ඉතින් පැත්ත. මේ තියෙන දියබොරනේ. දියබොර ගස්. ආරයි. පෙන්නනකො තාටි කිව්වා ටික. මේකට සෙට් වෙන්නේ කුමාරියල්ල. බිලිගන්න එක. හන්දියට එන වතුර ජලාවේ මෙහෙම වීයකින් සෙට් වෙන්නේ. වීයට සෙට් කරනවා අතනින් පටන් ගන්න කෙලින් යාල මහා ලොකුවට යන්නේ. පල්ලෙහාට යන්නේ. බොහොම හැංගිච්ච තැනක්. ඉතින් ඒක නිසා එන්න නම් බෑ. මොකද මේක වතු යායක් අස්සේ තියෙන නිසා. ඉතින් අපි ආවා. ඇවිල්ලා ගෙදර කට්ටියත් එක්ක පොඩක් එන්ජොයි කරා. පෙන්නන්නම්. ගහක් තියෙනවා. ගහ මෙහෙම තියන්නේ. මෙහෙම ත්‍රිකෝණයට. ඒ ගහේ මාවල් ටැංකියක් වගේ නිකන්. ඒකේ එකෙන්ට බහලා අර හදිච්ච තැන්. අර මේ බෙනයක් වගේ. ඔව් නිකන් බේසමක් කියන. එන කට්ටිය හරි දැක්කම. මං එන්නේ කොහොමද? මං එන්න බහලා මෙන්න මම ලේසි. ටිකක් අමාරුයි ඇවිදිද්දී. මේක තමයි අපි එන්ජොයි කරන වටපිටාව අද. සියලුම වටපිටාව ආවරණය කරගෙන තමයි අපි ඉස්සරහට ආවේ. ඔය උඩරපඩ ගිහලා අපි දෙන්නම්. උඩරපඩ ගිහලා. කිපිට ආව මට දෙන්න එපානේ ඕගොල්ලෝ දෙන්නකෝ. අපි යනවා කැලේ මැදට පඩක් ගිහලා. සර්පකේස් නැතුවදනේ. මල්ලි. සර්පකේස් නැතුවදනේ. එහෙම තමයිනේ. දිය නය. නැති ආසාවක් ආවම මේක ට්‍රැවල් කරනවා කියන ට්‍රැවලින් වෙන්න එපා. සුපිරි ප්ලේස් එකක් තමයි. මරු. දැන් මං පහුගිය දවස් ඉතල මේ වලට මොකද්ද කියන්නේ? මේක ඇවිල්ලා කුමාරියල්ලට සෙට් වෙන්නේ. ඒ කියන්නේ කුමාරියල්ලා අර බිබිගම් මෙහෙම. කුමාරියල්ලට සෙට් වෙන ඔය අපි ඉන්නේ අම්මා.
ඈ කැලිකකටම චෙක් කරන එක. කැලණිකකටම පල්ලෙහාට. ඉතින් ඔන්න ඔකයි තත්ත්වය ඈ අපි මේ මම හිතන වීඩියෝස් ටිකක් කරා පහුගිය දවස් ටිකේ දියාලි වලට ගිහිල්ලා. බැරිතන ලස්සනක් තියෙනවා වටපිටාවේ. ඒ නිසා අසර මේ පොඩ්ඩක් ගිහලා පෙන්නන්නේ කට්ටියට. පරිස්සම යන්නත් ඕනේ. ඉතින් නැත්තම් ප්‍රශ්න ගොඩක්. රයිට් මේ ඇති. ඔව් අතුල ඉන්නවානේ. හරි. ඇහැට උල්ල යන්නේ. ආශුට්ටක් උඩට යන්න. හා. එල. වරුණ. හරිම ලස්සනයි. හරිම කල්ටි. අචල නෑ කියන්න. හරි. කොහොම ඔතනට ආවියා. අපුඩි කියලා තියෙනවා ෂූට් එක. අවගොල්ලෝ උතන හදාගත්තනේ. මේක කිසිම හේතුවක් නිසාවට ප්‍රසිද්ධ නැති කරන්නේ. ඒ කියන්නේ කවුරුත් වැඩි එන්නේ නැහැ. දන්නේ නැහැ නේ. එන්න ඕනේ නැහැ නේ. නරක වෙන්න ඕනේ. නියමයි හෙල. ඔන්නක සාමාන්‍යයෙන් කවුරුත් එන්නේ නැතිම තැනකට දාඩිය දාගෙන පට්ට කාගෙන කලෙක්සින් ආවේ. නෝලත් පුළුවන් වෙලාවට ඒ වගේ පොඩ්ඩක් ඉතින් ආතල්ලගේ නවමක් ගහන්න. පුංචිල්ලියම ජය වේවා බොට.